සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති දැසි ඉන්දියාප්ප හදලා හායි කොහොමද ඔයගලන්ට මම හිතනවා ඔයගොල්ලෝ කළාම හොඳින් ඇති කියලා. ඉතින් අන්තිම වීඩියෝ එකේ අපි කිව්වනේ ඉස්සරහට අපි මනි ගේන්නේ නැහැ. vlogs ඒවා වීම තමයි ඉතින් ගේන්නේ කියලා. ඉතින් ඒ කිව්වා වගේ මම ඉතින් අද ඔයගලන්ට ගේන්න හදන්නේ මම අද රෑ කෑමට ඉන්දියාප්ප ටිකක් හදන්න යන්නේ. ඉතින් ඒක මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් එන්න මේ පැත්තට අපි හදමු ඉන්දියාප්ප. ඉන්දියාප්ප දැන් ඉතින් ඔය මං ඉන්දියාප්ප වටි ටික අරගෙන ඒ ටික හොදලා පිහිදලා ඉවර වෙලා ඒව ඔක්කොටම මම තෙල් ගා ගන්නවා. ඉන්දියාප්ප මං ගෙඩියටත් ඒ විදිහටම තෙල් ගා ගන්නවා. එතකොට ගොඩක් ලේසි මිරික ගන්න. මේක ඇත්තටම මගේ හබියාගේ නම් මාරම ආසම කෑමෝ. මේක තෝසේ වගේ දේවල් වලට තමයි ආස. ඉතින් අද ඉතින් පොඩි සර්ප්‍රයිස් එකක් තමයි යාට තියෙන්නේ. මොකද ඉතින් මේ වගේ දේවල් හැමතිස්සෙම හැදෙන්නේ නැහනේ. මම ලංකාවෙන් ගෙනාපු ඉන්දියාප්ප පිටි පැකට් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි හදන්නේ. ඔන්න ඔය ඕගොල්ලන්ට පේන්නේ ඒක තමයි. ඒකෙන් හදන්න මාර ලේසි නදීෂානි පිටි කියලා. ඒකෙන් හදන්න ඇත්තටම ගොඩක් ලේසි. ඒගොල්ලෝ පැකට් එකේ නම් ගහලා තියෙන්නේ ඇල් වතුරෙන් හදන්න කියලා. නමුත් මම පොඩ්ඩක් අර ලා රස්නේ වතුරෙන් තමයි මේ හදන්නේ. මොකද මට ඒ විදිහට හදලා තමයි පුරුදු. ඇත්තටම මේකෙන් මාර ලේසිට අපි පදම හරියටම මේව කරගත්තොත් වතුර වැඩි කරගන්න නැතුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් ඉස්සරහට පෙනේවි. මං චුට්ටක් ඉතින් පදම පේන විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්නම් පදම. ඔය වගේ දැන් තව ටිකකින් එහෙම වතුර කොහොමත් එකපාර දාගන්න හොඳ නෑ. වතුර ටික ටික තමයි ඉතින් දාගන්න හොඳ. ඉස්සර ඉන්දියාප්ප හදනවා කියවම ඇත්තට මේක ලොකු කෝස් එකක්. දැන් නම් මේ පිටි පැකට් එකේ ඉඳන් මට ටිකක් ලේසියි. මට මේ පිටි පැකට් එක පුරුදුයි. ඉතින් ඉන්දියාප්ප හදන්න අමාරු බය කවුරු හරි ඉන්නවනම් මේ වගේ ඉන්දියාප්ප පිටි පැකට් එකක් අරගෙන හදලා බලන්න. ලේසියෙන්ම හදාගන්න පුළුවන්. කොහොමත් මම දැන් අද ඉන්දියාප්ප 96ක් විතර හදාගත්තා. ඒකත් ඔය පිටි පැකට් භාගයක් නෙමෙයි 3 කාලකින් විතර. එහෙම අත රිදෙන්නේ අමාරු නැහැ. චුට්ටක් දාලා බලනවා. දැන් මම ඔය හදන්නේ ඉන්දියාප්ප ටික තම්බ ගන්න වතුර ටික තිබ්බා ස්ටීම් කරගන්න. ඊට පස්සේ ඉතින් හිමීට ඉන්දියාප්ප ටික මිරිකගෙන ඉවර වෙලා තම්බ ගන්න තමයි තියෙන්නේ. මං කොහොමත් මේසෙට දානවා මොනවා හරි එක්ක පත්තර පිටුවක් එක්ක ඔයිල් පේප් එකක්. මොකද එතකොට අර ඉන්දියාප්ප තට්ටු වලින් යටට පිටි වැටෙන්නේ නැහැ. නැත්තම් එහෙම වැටුනම හැමතැනම මේසෙ උඩ ජරා වෙනවා. ටෙබ්දා ඉන්දියාප්ප වට්ටි ටික තියන්න කලින් ඒක උඩින් මම මොනවා හරි ඔයිල් පේප් එකක් හරි පත්තර පිටුවක් හරි දානවා. එතකොට හරි ලේසි. දැන් ඉතින් ඔය බබා වගේ මිරිකෙන වගේ ඉන්දියාප්ප ටික තමයි ඔයගොල්ලන්ට පේන්නේ. පාළුවේ සතුට
පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම සුන්දරයි තවම ඉතින් මං කලින් කිව්වත් වගේ හරිම ලේසි මේ ඉන්දියාප්ප පිටි පැකට් එකෙන් හදන්න. ඔයගොල්ලෝ කවුරු හරි ඉන්දියාප්ප හදන්න බයයි නම් try එකක් දීලා බලන්න මේ ඉන්දියාප්ප පිටි පැකට් එකෙන්. මං හිතන්නේ අක්කා මට කිව්වා MD එකටත් වැඩිය මේක හොඳයි කියලා. එයා තමයි ඉතින් මට මේ පිටි පැකට් එක ගැන කිව්වේ. මොකද එයා ඒ දෙක තුනෙන්ම හදලා තියෙනවා MD පිටි පැකට් එකනොත් හදලා තියෙනවා. ඉතින් මේක තමයි එයා හොඳයි කියලා කිව්වේ. ඇත්තටම මේක ලේසි හරි හොඳයි. ඉතින් ඔයගොල්ලෝනොත් try එකක් දාලා බලන්න මේ කවුරු හරි ඉන්දියාප්ප කිව්ව ගමන් බය වෙනවා නම් හදන්න මේ පිටි පැකට් එක අරගෙන try කරලා බලන්න. ඔය දැන් ඔයගොල්ලන්ට පේන්නේ මගේ ඉන්දියාප්ප ටික ලස්සනයිනේ. මේ වගේ ඉන්දියාප්ප හැදුවට පස්සේ මේ හොඳට ක්ලින් රැප් එකක් හරි මොකක් හරි දාලා හොඳට වහලා තියන්න. ඉතින් ඊට පස්සේ මම ඉන්දියාප්ප ටික ওই විදියට හදන ගමන්ම හොදි හදන්නත් ඉඩ තියෙන විදියට ටක් ටක් ගාලා ලුණු අවමිරිස් ඒව ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. ඒ අතරින් පතර මොකද මට වෙලා තියෙන මැද ඉන්දියාප්ප තට්ටු ටිකට ඔක්කොම ඉන්දියාප්ප ටික මිරිකලා ඉවර වුණාම ඉන්දියාප්ප තට්ටු හිස් වෙනකන් ඒ වෙලා තියෙනකන් මම ලුණු අවමිරිස් ඒ ටික ඔක්කොම ලෑස්ති කරගත්තා හොදි හදන්න. දැන් මම මේ හදන්න යන්නේ මගේ කරීස් ටික. මම හිතුවා චිකන් කරි එකක් හදලා පරිප්පු එකක් හදලා කහපොල් මැල්ලුමක් හදන්න කියලා. කහපොල් මැල්ලුමට ඒ උනාට මට මොනවද කූනිස්සෝ නැහැ. ඒකට මම ඉතින් හාල් මැස්සෝ ටිකක් දාලා තමයි හදන්න කියලා හදන්නේ. මෙහි තියෙනවා මේ මැලේසියාවේ තියෙනවා හාල් මැස්සෝ වගේක් එක මාර රසයි. ඉතින් ඒක දාලා කහපොල් හැදුවමත් හරිම රසයි. දැන් ඉතින් ඔය මගේ චිකන් එකට මං 3-5 ඒවා මේවා ටික දාලා බැදගෙන ඉවර වෙලා ලුණු අවමිරිස් සුදු ලුණු ඉතින් චිකන් කරි එක හදන්නේ කොහොමද අන්නේ ටික ඉතින් ඔය දා ගන්නවා. ඊට පස්සේ චිකන් එක වහලා ඉවර වෙලා මම මේ දැන් පරිප්පු එක නිකම්ම තමයි තම්බ ගත්තේ. දැන් ඒක ටෙම්පරාදු කරලා ඉවර වෙලා තමයි මං අද මේකට කිරි ටිකක් දාන්න කියලා හිතුවේ. එහෙම ඇදුවමත් මාර රසයි. එක එක දවසට එක එක විදියට හදනවා. දැන් අද හදද්දි මම තක්කාලි එකතු කරගන්නවා. සමහර දවස්වලට එහෙම තක්කාලි දාන්නේ දැන් අපේ අම්මා නම් තක්කාලි දාන්නේ නැහැ. ඒ වුණාට මම මේ එක එක වීඩියෝස් වලින් දැකලා එහෙම try කරලා මේ විදියට තක්කාලි දැම්මමත් මාර රසයි. එහෙම දාලා ටෙම්පරාදු කරලා ගත්තම ඒකෙත් මාර රසක් තියෙන පරිප්පු එක. ඉතින් ඔයගොල්ලෝත් කියාගෙන යන්න ඔයගොල්ලෝ කොහොමද පරිප්පු හදන්නේ කියලා. මම මේ විදියටත් හදනවා නිකම්ම අර 3-5 කහ කුඩු එහෙම දාලා වතුරෙන් තියලා කිරි දාලත් ගන්නවා. මේ විදියට හැදුවම ඉතින් මාර රසයි. ඔය මොනවා හරි විශේෂ දවසකට මම මෙහෙම තමයි හදන්නේ. දැන් ඉතින් පරිප්පු එකත් හදලා ඉවරයි. මේ වෙලාව වෙද්දී හබි බොයිත් ගෙදර ආවා. දැන් ඉතින් එයාට මේක පෙන්නලා සර්ප්‍රයිස් කරන්න තමයි එයා යන්නේ. මොකද මේක එයාගේ මං කලින් කිව්වත් වගේ ආසම කෑම එකක්. මේ දැන් මං කලින් කිව්වේ මට කූණි නෑ කියලා. ඉතින් මේ ඔය මෙහි තියෙන හාල් මැස්සෝ එකක් ඔක මාර රසයි. මැලේසියාවේ ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් මාකට් එකට ගිහිල්ලා බලන්න මේක තියෙනවා. මේකේ ඔලුව ඒවා මේවා ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ. හරිම රසයි. තාම කාලා නැත්තම් අරගෙන හදලා බලන්න හරිම රසයි මේ හාල් මැස්සෝ එක. බබා එන්න ඇවිල්ලා බලන්න මම මොනවද හැදුවේ කියලා. බබා You get cough? when I cough my back hurts. Oh my God.
ඉන්දියාප්ප හදලා. අබෝ කෙලත් ගිල්ලා. ඔව් මට මේකේ සුවඳ ආවා. ඒක කරන්නේ. කන්න. එපා මං තාම හදනවා. උයි මේ ඕදි හදනවා. මේක හදලා තියෙන්නේ. ඔව් පරිප්පු හදලා තියෙන්නේ. සම්බෝල. සම්බෝල හදන්න ඕන. මේක කන්න. කයි. කට පිච්චෙයි උණුයි. බට්ට. හා නිමුළු දෙන ඉන්දියාප්ප. කොසයිද? මාන සොෆ්ට්. කන්න. තව කන්න කට පිච්චෙයි. හරිද? සොල්ලා. ඔන්න බඩ කන්න සීන් නැත්තේ. මම ගොඩක් කෑවා. සයි. නිමුළු දෙන බිලා. නැසයි. අන්තු. දාවගේම සුවදයි හිත මාරුතේට සැරසී හැමදාවගේම පුරුදුයි නුඹ ඈත යනවා නියතයි ඔන්න බලන්න ආපහු ඇවිල්ලා සර්ප්‍රයිස් වෙනවා කහපොල් මැල්ලුම් කියලා. මොකද යා මාර ආසයි කහපොල් මැල්ලුම් කන්න. මොකද? මේ කාඩ් ඩිසයින් එක. ඔව්. පොල් මැල්ලුම්. බඩ කන්න සීන් නැත්තේ. පුපුරන අද අපේ ඇසෙන විට තාක්ෂියෙන් එළියට පනිනවා. Wait, where's the other plate? දැන් ඉතින් මෙතනට වෙලා යාගේ දවසේ ඕපදූප ටික කියනවා. ඒ කියන ගමන් අහනවා මේ ඇහුණාට කමක් නෑ නේද කියලාත්. මේ ඉතින් ඔය දැන් අන්තිම ටික තමයි හදන්නේ. මේකත් හදලා ඉවරුනාම අපි කෑම හදලා ඉවරයි. කතාවකට කමන්නේ. කමන්නේ මම වයිස් ඕනේ. Okay. Yeah, Mama, you know I'm going? Yeah. I said, no, I'm going 6:30 then make I'm going here for them. No, they are going by the ඉතින් ඔන්න ඔය විදිහට මම ඕපදූප ටික ඔක්කොම අහගෙන ඉන්න ගමන් කෑම ටිකත් හදලා ඉවර කරා. ඔගොල්ලෝගේ හබීලත් මෙහෙමද ආව ගමන් කුස්සියට ඇවිල්ලා ඕපදූප ටික ඔක්කොම කියනවද? ඔන්න ඕව තමයි ඉතින් මම අද හැදුවේ. ඔයගොල්ලෝ මෙච්චරක් වෙලා මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලන්ට ගොඩාරියක් thank you. ආයෙමත් දවසක මේ වගේ වීඩියෝ එකකින් එන්නම්. bye. What? The Marwa chicken ne? Yeah, the chicken is so good. Really? Yeah. Tombalu.